ශීන් උදව් ගන්න පුළුවන් දෙවැනි ක්‍රමවේදය තමයි ඔයාට අවංක වෙලා ඔයාට තෘප්තියක් පළ කරනවා නම් ඔයාගේ ජීවිතය තුළ ඔයා අති සාර්ථක මනුස්සයෙක් බවට පත් වෙනවා. ඒකට හේතුවක් තමයි අපි හිතින් පතන ඕනෑම පොසිටිව් වයිබ්‍රේෂන් එකක්, පොසිටිව් ශක්තියක් මේ විශ්වයට කිරණයක් විදිහට නිකුත් වෙනවා. මම පහලින් WhatsApp බටන් එක දාලා තියන්න, WhatsApp නම්බර් එක දාලා තියන්න. ඔයාට එන අභියෝග ඔයා channel එක හරහා ගිහිල්ලා පණිවිඩයක් දාලා තියන්න කියන යෝජනාව ඔබට මම කරනවා. මොකද ඔබගේ ශක්තිය වර්ධනය කරන්න පුළුවන් පොසිටිව් අදහස් මම ඒක පෞද්ගලිකව ඔබට ලබා දෙන්න සූදානම් මගේ නාලිකාව හරහා. සහ මේ දෙවෙනි ක්‍රමවේදයෙන් ඔබට සිද්ධ වෙන්නේ ඔබගේ වයිබ් එක ඉහළ පරාසයකට යනවා. ඒ කිව්වේ මිනිස්සෙක් හිතන පතන විදිය වෙනස් කරද්දී එයා ජීවිතයත් එක්ක පොරබදින අවස්ථාවන් වලදී පවා මේ විශ්වය අපිට උදව් කරන්න උත්සාහයක් ගන්නවා. උදාහරණයකට ඔයා ඉදිරියේ සිටින ඔයාගේ මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න පුළුවන් ඔයා ඊටාම සාර්ථක මිනිස්සෙක්. සහ අපි මනසින් ගොඩනගන දේ යනවා ඉදිරි ශක්තිය ගොඩනගෙනවා කියන එක. මේ මොහොත තුළ අපි ගොඩනගන ශක්තිය ඊළඟ මොහොතට අපි අරගෙන යනවා. ඒකට ඔයාට කියන්න තියෙන එකම අදහස තමයි වයිබ් එක වැඩි කරන සාර්ථක ක්‍රමයක් තමයි ඔයා ගැන හරිම පොසිටිව් විදිහට හිතන්න. ඒක හරිම අමාරු වැඩක්. හරියට අර මඩක එරිලා ඉන්න කෙනෙක් මඩින් බේරෙන්න උත්සාහයක් දරනවා වගේ. හැබැයි ටික හරි ඔයාගේ වයිබ් එක වැඩි වෙන විදිහට ඔයාගෙන පොසිටිව් අදහස් ගොඩනගද්දී ඔයා මනසින් අරමුණු කරන දේ යථාර්ථයක් වෙන්න පටන් ගන්නවා. මොකද මනස තුල තමයි හැම දෙයක්ම මනසින් තමයි ඉස්සරෝම මිනිස්සු ගොඩනගන්නේ. ඒ නිසා දැන් අපි ජීවත් වෙලා ඉද්දී අපේ ජීවිතයට එන අභියෝග අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඉලක්කය මේ හැම දෙයක්ම අන්න ඒ දේවල් එක්ක සම්බන්ධ වෙනවා. තුන්වෙනි ක්‍රමවේදය තමයි උදෑසන නැගිට්ටහම සහ රාත්‍රියේ නිින්දට යන්නේ ඔයා හිතන්න ඕන ඔයාගේ අරමුණ මේ මොහොත වෙන විටත් ඉටු වෙලා අවසන්. ඒක හිතන්න කියලා කිව්වේ ඔබට ඒ ශක්තිය ඔබ තුලින් නිර්මාණය වෙද්දී ඔබ මොහොතින් මොහොත උදෑසන රාත්‍රියේ මේ හැම මොහොතකම ඔබගේ ජීවිතය ශක්තිමත් වෙන අදිතාලම නිර්මාණය වෙනවා. ඒ නිසා අපේ ජීවිතේ මොන තැනකින් කෙලවර වුණත් ඒ ශක්තිය ඔබ තුලින් ගොඩනගාගෙන සිටිද්දී විශ්වය ඔබ දිහා බලලා ඔබගේ වයිබ් එක දිහා බලලා ඔබගේ අරමුණ ඉටු කරන්න උත්සාහයක් කරනවා. අන්න ඒ ශක්තිය ඔබ තුලින් ගොඩනගන්න මේ වීඩියෝ එක ලොකු පිටුවහලක් වෙයි කියන එක මම විශ්වාස කරනවා. ඔබේ ශක්තිය ඔබ තුලින් ගොඩනගා ගැනීමේදී ඔබට එන අභියෝගයන් පහලින් WhatsApp බටන් එක දාලා තියන්නම්, WhatsApp නම්බර් එක දාලා තියන්නම්. ඒකට ප්‍රශ්න යොමු කරන්න කියන යෝජනාව කරන ගමන් ඔබගේ ජීවිතය සාර්ථක, සෞභාග්‍යමත්, ඒ වගේම ධනවත්, මුදල් ආකර්ෂණය මේ හැම දෙයක්ම ඉදිරියට අපි කතා කරන්න බලාපොරොත්තු වීමත් එක්ක සමුගන්නවා. ඔබට සෞභාග්‍යමත් දවසක්. අයිබෝවන්.